දරුවන් උදෙසා බයිබලයක්. යේසුස් වහන්සේගේ උත්පත්තිය. කලකට පෙර මරියා නම් යුදෙව් කන්‍යාවක් වෙත දෙවියන් වහන්සේ ගාබ්‍රියෙල් නම් දේවදූතයා එවූසේක. දේවදූතයා ඇයට කතා කොට නුඹ පුත්‍රයෙකු වදන්නේය. උන්වහන්සේට යේසුස් යන නාමය තබාපන්න. උන්වහන්සේ මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන්නේය. උන්වහන්සේ සදාකාලයටම රජකම් කරන සේක. මා පුරුෂයෙකු නාඳුනන බැවින් මේ සිදුවන්නේ කෙසේදැයි බියටපත් මරියා විමසුවාය. දේවදූතයා ඇයට උත්තර දෙමින් උපදින්නට සිටින තැනැත්තේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන්නේය. ඔහුට මිහිපිට පියකු නොමැත. දේවදූතයා මරියාට කියනුයේ නුඹට නෑයා වූ එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුත්‍රයෙකු පිළිසිඳගෙන සිටින්නේය. මේද පුදුම හාස්කමකි. ඉතා ඉක්මනින් මරියා එලිසබෙත් බැලීමට ගියාය. ඔහු එක්ව දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. මරියා ජෝසෙප් නම් මනුෂ්‍යයෙකුට විවාහ වස්දී සිටියාය. මරියා දරුවක පිළිසිඳ ඇති බව දැනගත් විට ජෝසෙප් කැළඹුණේය. බිහිවීමට සිටින දරුවා වෙනයම් කෙනෙකුගේ දරුවෙකැයි ජෝසෙප් අනුමාන කළා. සිහිනයකින් ස්වාමින් වහන්සේගේ දූතෙක් ජෝසෙප්ට කතා කොට බිය නොවන්න, මොහු දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය. ජේසුස් වහන්සේ බලා ගැනීමට ජෝසෙප් මරියාට උදව් විය. ජෝසෙප් දෙවියන් වහන්සේට කීකරුව විශ්වාසවන්තව සිටියේය. ඔහුගේ රටේ නීති රීතිවලටද ඔහු යටත් විය. රටේ පැවති අලුත් නීතියක් නිසා ජෝසෙප් සහ මරියා තමන්ගේ අයබදු ගෙවීම සඳහා උපන් බිම වූ බෙත්ලෙහෙමට පිටත්ව ගියහ. මරියා ඇගේ දරුවා බිහි කිරීමට සූදානමින් සිටියාය. එනමුත් නැවතීමට සුදුසු තැනක් සොයා ගැනීමට ජෝසෙප්ට නොහැකි විය. සියලුම තානායම් ජනයාගෙන් පිරී තිබිණි. අන්තිමේදී ජෝසෙප්ට ගව මඩුවක් සම්ම වුණා. එදී ජේසුස් වහන්සේ ඉපදුනා. මව දරුවා ගව ඔරුවක බාවා තැබුවා. ගව ඔරුව යනු ගවයින්ට ආහාර දමන තැනක්. ළඟ අහල පහල සිටි එඬේරු ඔවුන්ගේ නිදා සිටින බැටළුවන් රැක බලා ගනිමින් සිටියා. දෙවියන් වහන්සේගේ දූතයා ඔවුන්ට අනගි පණිවුඩයක් රැගෙන පැමිණියා. අද දින දාවිද්ගේ නුවර ක්‍රිස්තුස් නම් ගැලවුම්කරු ඉපදී ඇත. ලදරුවා ගව ඔරුවක බහා තිබෙනු ඔබට සම්භවනු ඇත. සැනකින් බොහෝ දේවදූතයෝවිත් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කියන්නේ උස්තන්හි දෙවියන් වහන්සේට මහිමයක්, පොළොවෙහි සාමදානයක්, මනුෂ්‍යයන් කෙරෙහි යහපතක් සිදු වේවා. එඬේරෙක් ඉක්මනින් ගවලන වෙත පිය නැගුවා. දේවදූතයන් ඔවුන්ට පැවසූ පරිදි ජේසුස් නම් ලදරුවා දුටු බව ඔහු සැමටම පැවසූහ. දින 40කට පසුව ජෝසෙප් සහ මරියා ජේසුස් වහන්සේ රැගෙන ජෙරුසලම් මාලිගාවට පැමිණියා. එහි සිටි සීමෝන් දරුවා ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. තවද එහිදී දෙවියන් වහන්සේගේ දාසියක වූ වියපත්ව හිටි හන්නා දරුවෙකු දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. ඔවුන් දෙදෙනාම දැනගත්තා මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා එනම් පොරොන්දු වූ ගැලවුම්කරු බව. ජෝසෙප් පක්ෂයෙන් දෙදෙනෙකු පූජා කළා. දිලිඳු අය තම අලුත උපන් දරුවන් කැප කිරීමේදී පූජා කිරීමට නියමිත වූ පූජාව එයයි. ටික කලකට පසු පෙරදිග සිටි පඬිවරුන්ට තරුවක් මගින් ජෙරුසලම වෙත යාමට මඟ පෙන්වීමක් ලැබුණා. ඔහු ජෙරුසලමට පැමිණ යුදෙව්වරුන්ගේ රජවීමට උපන් දරුවා කොහේද? අපි ඔහු නැමදීමට ආවෙමුයි කීහ. හොරොද් රජුහට පඬිවරුන් පිළිබඳ අසන්නට ලැබුණා. ජේසුස් බිලිඳා මුණ ගැසුණු කල තමාට දන්වන්නේ කලබලයට පත් වූ රජු ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. නමුත් ඔහු කළේ බොරුවක්. හෙරොද්ද ජේසු බිලිඳා මරන්නටයි අවශ්‍ය වුණේ. ජෝසෙප් මරියා සහ ලදරුවා සිටි ස්ථානය පිළිබඳව තාරකාව විසින් පඬිවරුන්ට නිවැරදි මඟ පෙන්වනු ලැබුවා. ඔහු ජේසුස් බිලිඳා ඉදිරියේ දන නමා නමස්කාර කරමින් ගෙන ආ රත්රන් හා සුවඳ ලාටු පූජා කළා. රහසින් තම නිවෙස් කරා යන ලෙස දෙවියන් වහන්සේ පඬිවරුන්ට අනතුරු ඇඟ වූසේක. හෙරොද් අතිශයින් කෝප වී ජේසුස් බිලිඳා විනාශ කරන්නට අදිටන් කරගත්තා. නපුරු අධිරාජා බෙත්ලෙහෙමේ සිට සියලුම දෑවරුද්දට අඩු දරුවන් මරා දැමුවා. නමුත් හෙරොද්ද දෙවියන් වහන්සේගේ පුත්‍රයාට හිංසා කිරීමට නොහැකි වුණා. සේනයකින් ලැබුණු අන පරිදි ජෝසෙප් මරියා සහ දරුවා රැගෙන ආරක්ෂාව උදෙසා මිසරයට පලා ගියා. ජෝසෙප් මරියා හා ජේසුස් වහන්සේ හෙරොද්ගේ මරණයෙන් පසු ජේසුස් වහන්සේ රැගෙන නැවත ආවා. ඔහු ගලීල මුහුද අසබඩ පිහිටි කුඩා නගරයක් වූ නාසරෙත් නුවර ජීවත් වූහ. ආමෙන්. දෙවියන් වහන්සේ දන්නවා අප වැරදි කර ඇති බව. එම වැරදි උන්වහන්සේ පාපය ලෙස හඳුන්වන සේක. පාපයේ කුලිය නම් මරණයයි. උන්වහන්සේ ජීවමානව නැවත ස්වර්ගයට නැගුණු නිසා අපගේ පාප උන්වහන්සේට කමා කළ හැක. ඔබට පාපයෙන් මිදීමට අවශ්‍ය නම් දෙවියන් වහන්සේට කියන්න. ආදර දෙව් පියාණනි, ජේසුස් වහන්සේ මා වෙනුවෙන් මැරී නැවත නැගිටිනු බව මම විශ්වාස කරමි. මගේ ජීවිතයට පැමිණ මගේ පව්වලට කමාව දුන මැනව. එවිට මට ඔබ වහන්සේ සමග නව ජීවිතයක් ගත කළ හැක.
සදා කාලයටම ඔබ සමග ඔබේ දරුවෙකු ලෙස ජීවත් වීමට උදව් කළ මැනව. ආමෙන්. සෑමදාම බයිබලය කියවමින් දෙවියන් වහන්සේට යාඥා කරන්න. ලිව්වේ එඩ්වර්ඩ් හිව්ස්. ඉදිරිපත් කරන්නේ ඇන්ඩ්‍රු පෝල්. contact www.bibleforchildren.org